සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද ටෙමු එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මම ඕඩර්ස් වගේ දැම්මා. සමහර කෙනෙක් ඕඩර්ස් දැම්මට එන්නේ කියලා. මම දාපු ඕඩර්ස් ටික නම් ආවා හැබැයි. ඉතින් පොඩ්ඩක් බලමු මොනවද ආවේ කියලා. මම ඔයාලට ට්‍රැකින් ඩේට්ස් එක්කම ඔක්කොම ටික අප්ඩේට් එක දෙන්නම්. ඔයාලා තීරණය කරන්න වුණාට චුට්ටක් ඩිලේ එකක් වෙනවා. ඒක වෙනම කතාවක්. අර අලිඑක්ස්ප්‍රෙස් එකේ වගේ නෙමෙයි. ඉතින් මේ පොඩ්ඩක් පරක් වෙනවා. මම ට්‍රැකින් අප්ඩේට් එක ඔයාලට ඔක්කොම ටික දාන්නම්. අපි බලමු මොනවද වෙත් ඉන්නේ. අර කැමරේ උඩින් බලමු. මේ තමයි මට ආපු ඕඩරේ පොඩි උරයක් තියෙන්නේ. අපි චුට්ටක් ඕපන් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් කපා ගන්න ඊපස්සේ අපි බලමු. එකක් තියෙනවා. ඒක මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඇවිල්ලා තියෙන එක. තියෙන්නේ පොඩ් එකක් තියෙනවා. එකක් බලමු අපි මොකක්ද කියලා. මොකක්ද කියලා මම හිතන්නේ දත් කුඩු එක. මේක කපාගෙන බලමු. පොඩ්ඩක්. හරි. මම හිතන්නේ අතේ දාන බ්‍රේස්ලට් එකක් තියෙන්නේ. ඕක මැග්නටික් එකක් වගේ. ස්මූත් විදියට දාන්න පුළුවන්. හරිම ලස්සනයි. එදින මම දත් කුඩු එක. දැන් බලමු එයාපොඩ් එක ඕපන් කරලා මොකද්ද තියෙන්නේ. එයාපොඩ් එක තමයි මේක මේ පොඩ්ඩක් ගණන් එකකට තිබ්බේ. අනිත් ඒවා නැච්චර ගණන් නැහැ. මේක පොඩ්ඩක් ගාලා බලමු. මාට පෙන්නන්නම් මම මේක කොහොමද තියෙන්නේ කියලා ඇතුලේ. මේක අර ශ්‍රී ලංකාවට ගොඩක් කරන් තිබ්බ කස්ටමර් රිවිව්ස් එක ගොඩක් හොඳයි. මම ඒක අරන් බලමු. මේ බැටරි ලයිෆ් එක හොඳයි කියලා දීප ගොඩක් කට්ටිය. එන්න මේ විදිහට තමයි අරන් ඕපන් කරපුවම තියෙන්නේ. ඇඩෝල් කියලා තමයි ගහලා තියෙන්නේ. ටිකක් අර සාපේක්ෂව කූර් ෆෝඩ්ඩක් දිගයි. ඔන්න ඔය විදිහට තමයි අරන් තියෙන්නේ මේක. හරි යාළුවනේ ඔයාලට මම ට්‍රැකින් අප්ඩේට්ස් ටික පෙන්නන්න යන්නේ. මම පැකේජ් එක ඕඩර් කරේ දෙවනිද ජූනි 2 මට මේක හම්බුනේ ඊට පස්සේ මගේ අතට 13 වෙනිදා. ඉතර දවස් 11ක ඔය තමයි ගිහින් තියෙන්නේ මේක ඕඩර් වෙන්න. ඉතින් මේ අවුලක් නෑ මේක. මේ අවුට් ඔෆ් ඩෙලිවරි තියෙන නම ඒ ස්කයිනෙට් එකේ තමයි මට මේක ආවේ. මේ කොහොම හරි 13 වෙනිදා ඉදිරියට මේක ගෙනත් දුන්නා. ඉතින් ওই විදිහට තමයි දෙන්නේ ඕඩර් දාන්නේ. දාන්න ඔයාලට ගෙදරට මෙන්න එක ප්‍රශ්නයක් නෑ. අපි චුට්ටක් වෙන්නේ දාන්නට අඩුවෙන් දාන්න. මොකද අර මේ කුරියර් සර්විස් ස්ටේබල් නැති හින්දා ඒගොල්ලෝ අතර චුට්ටක් ඇති පරක් වුණා. ඒක බෙදද්දි ගොඩ එනවා. යා ඔයාලා බයින්න ඕඩර්ස් ටික දාන්න අවුලක් නෑ. මේ ඔයාලා දාලා තියෙන ඒවා එන්නේ නැති වෙයි කියලා අරම ප්‍රශ්න දෙනවා. ප්‍රශ්න වියගන්න එපා. මේ ඒවා ගෙදරට මෙන්න බයින්න එපා. එතකොට මේ කියන්න තියෙන්නේ ඕඩර්ස් දාන කට්ටිය ගන්න නැත්නම් මේ ප්‍රශ්නයක් නෑ. මේ අඩුවනේ මේ මම අතර කියන්න